අනිවාර්යෙන්ම මිනිහ සතුටෙන් ඇත්තේ. හොඳට සෙක්සිම හම්බ වෙනවා ඇතිනේ. මිනිහ ගැන දුක් වෙන්න එපා. තථාගත කෝලම ගෝඨායිම්බර කෝලම වගේ නාට්‍ය කරපු ඩෙනිස් පෙරේරා අලුත් නාට්‍යයක් කරනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි ආවා ඒ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. ඉතින් ඩෙනිස් මොකද්ද මේ නේරංජනා කියන නාට්‍ය? නේරංජනා කියන්නේ මගේ තුන්වෙනි වේදිකා නාට්‍ය. ඒ වගේම මගේ පළවෙනි පරිවර්තන නාට්‍ය. ඒක ඇබ්සර්ඩ් ට්‍රැජි කොමඩි කියන ජොන්ර් එකකින් ලියවිච්ච නාට්‍යයක්. ඒකේ තියෙන්නේ යම්කිසි ආකාරයක මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරන මිනිස්සෙක් එයාගේ අවංක එයාගේ ආශාව හඹයාම් මගින් නැතිවෙන ශිෂ්ටාචාර අර්බුදයක් සම්බන්ධයෙන් වන ප්‍රහසනාත්මක කතාවක්. මම මේ රිහර්සල් බලනකොට දැක්ක දෙයක් තමයි මේකේ තියෙන්නේ මේ හරි ඩ්‍රයි කොමඩි ස්ටයිල් එකක්. දැන් ඒක ලංකාවේ අපි එහෙම පාවිච්චි කරලා නැහැනේ. හරි මොකක් හරි කමන්නේ මට මේ කියලා ඉවර කරන්න දෙනවා. ඒක අර තමන් කරන දේ ගැන නිර්නාමිකව කතා කරන්න පුළුවන් තැනක්. මේ චරිතය ඊටාම අවංක චරිතයක්. අවංකකමේ සීමාව ඉක්මවා යෑම නිසා ඇතිවෙන විකාරූපී තත්ත්වයන් වටේ තමයි මේකේ සිද්ධි ඔක්කොම පෙළ ගැස්වෙන්නේ. මේකේ සිද්ධ වෙන විකාරූපී ප්‍රහසනාත්මක දේවල් හින්දා වැඩියෙන්ම කම්පාවට පත්වෙන මධ්‍යම පාන්තික බිරිඳකගේ චරිතයක් තමයි මම කරන්නේ. ඇත්තටම මේ නාට්‍ය සෑහෙන ආందోලනාත්මක තේමාවක් රැගත් කතාවක්. කොච්චර ආందోලනාත්මක කියනවනම් මං හිතන්නේ මේ සමහර විට මට කුටි කන්නත් වෙයි මේකෙන් පස්සේ.